සුබ දවසක් කියලා ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ටෙක්නික් වයිප් YouTube channel එකෙන් අරන් එන තවත් සුපිරි වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවිලා තියෙන්නේ ඔයාගේ Gmail account එක හරියටම delete කරගන්න විදිය ගැන. එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට සෙට් වෙමු. හරියාලුවා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ Gmail application එක මෙන්න මේ විදියට open කරගන්න එක. open වුණාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ උඩ තියෙන profile icon එක. අන්න ඒක උඩ ඔයා touch කරන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ Gmail accounts ටික. දැන් ඔයා කරන්න ඕනේ ඔයාට delete කරන්න ඕන Gmail account එක select කරගන්න එක. ඊට පස්සේ ඔයා මෙන්න මේ manage your Google account කියන එක උඩ touch කරන්න ඕනේ. දැන් ඔයාට මෙතනින් පල්ලෙහාට ගියට පස්සේ බලා ගන්න පුළුවන් data and privacy කියලා option එකක් තියෙනවා. අන්න ඒක උඩ ඔයා touch කරන්න ඕනේ. හරියාවනේ දැන් ඔයා මෙතනින් පල්ලෙහාට ගියට පස්සේ බලා ගන්න පුළුවන් delete a Google service කියලා option එකක් තියෙනවා. ඉතින් ඒක උඩ ඔයා touch කරන්නේ නැතුව ඊට පල්ලෙහායින් තියෙන delete your Google account කියන එක උඩ touch කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මෙතනින් පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් delete account කියලා option එකක් තියෙනවා. ඉතින් මම මතක ඇතුව අනිවාර්යෙන් මෙන්න මේ එහා පැත්තෙන් තියෙන ටික් දෙක දාගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයා මෙන්න මේ delete account කියන එකට ටච් කරන්න. හරියවුනේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ Gmail account එක delete වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ recover your account කියන එකට ගිහිල්ලා ඔයා delete කරපු account එක නැවත recover කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ Gmail account එකක් හරියටම delete කරගන්නේ. එහෙනම් අද මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.